සර් ඔව් පුතා. සර්ගේ අලුත් බයික් එක නම් සුපිරි ඉතින් thank you පුතා. සර් එහෙනම් අපිට ප්‍රවාහනය ගැන පාඩමක් කියලා දෙන්නකෝ. මං කියලා දෙන්න. ඔයාලා මුලින්ම දැනගන්න ඕන ප්‍රවාහනය ගැන ප්‍රවාහනයේ මූලිකාංග 4. හරිද? ප්‍රවාහනයේ මූලිකාංග 4යි. මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තය. හරිද? එතකොට මුලින්ම මාර්ගය කියන්නේ අපි ප්‍රවාහනයට යොදා ගන්නා පාරවල් ටික කෙටියෙන්ම කිව්වොත්. මහා මාර්ග, දුම්රිය මාර්ග, ජල මාර්ග, රුවන් මාර්ග. දෙවැනි එක මාධ්‍යයන්. අපි ප්‍රවාහනයට යොදා ගන්නා විවිධ යාන වාහන තමයි මාධ්‍යයන් කියන්නේ. මොනවාද? යතුරු පැදී, මෝටර් රථ, කාර්, බස්, තව අපිට ජලයේ යනවා නැව් බෝට්ටු, තව ගුවන් යාන, ඒවා තමයි මාධ්‍යයන් කියන්නේ. ඊළඟට තුන්වෙනි එක බලය. මේ ප්‍රවාහන මාධ්‍යයන් අපි කියව යාන වාහන ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ශක්තිය තමයි අපි මේ බලය කියලා කියන්නේ. මොනවාද? දැන් බයික් එකේ නම් යන්න ඕන පෙට්‍රල් ඕන. තව ඊට අමතරව ඩීසල්, බෝට්ටු වලට භූමි තෙල් ඕන. ඒකට ඒ වගේ විවිධ මේ බලයන් තමයි අපි බලය කියලා හඳුන්වන්නේ. ඊළඟට අන්තිම එක පර්යන්තය. මේ ප්‍රවාහන මාධ්‍යයන් නවත්වන ස්ථාන තමයි කෙටියෙන්ම කිව්වොත් පර්යන්තය කියන්නේ. මොනවාද? බස් නැවතුම්පළ, දුම්රිය ස්ථානය, වරාය, ගුවන් තොටුපළ. ඒවා තමයි පර්යන්තයන් කියලා අපි හඳුන්වන්න පුළුවන්. තේරුණාද පුතා? ඔව් සර් තේරුණා ගොඩක්. thank you සර්.